ඉංග්‍රීසි භාෂාවේ කියමනක් තියෙනවා pot calls kettle black කියලා. ඒ කියන්නේ ලිප උඩ තියෙන මුට්ටිය කියනවා ලිප උඩ තියෙන කේතලයට ඔයාගේ මතු පිට කළු පාටයි නේද කියලා. හැබැයි මුට්ටියට අමතකයි කේතලේ ඉන්න ලිප උඩම තමයි මුට්ටියත් ඉන්නේ කියලා. මේ කතාව හරිම වැදගත් දේ වචනයට හමුකම් දෙද්දි ස්වාමීන් වහන්සේ අපට ආරාධනා කරනවා දෙවියන් වහන්සේ දයනුකම්පාව සිටිනා වගේ අපිත් දයනුකම්පාවෙන් ජීවත් වෙන්නට ඕන කියලා. ඒ කියන්නේ අපි දෙවියන්ගේ දරුවෝ නම් අපි දෙවියන් වහන්සේට සම ස්වරූපයක් ගන්නට ඕන. ඒ අනුවයි අපි මවලා තියෙන්නේ කියලා බයිබලයේ ආරම්භයේදීම අපිට මතක් කරලා දෙනවා. ස්වාමීන් වහන්සේ දේවචනේ කියනවා අනුන් විනිශ්චය නොකරන්න. එවිට ඔබත් විනිශ්චය කරනු ලැබේ. අනුන් වරදටපත් නොකරන්න. එවිට ඔබත් වරදටපත් කරනු ලැබේ. සමාව දෙන්න. එවිට ඔබට සමාව ලැබේ. ප්‍රේමවන්තයනි බලන්න ස්වාමීන් වහන්සේ අපිට කියනවා අපි දෙන මිම්මෙන්ම තමයි අපිට ආපසු අනිත් අය සලකන්නේ. ගොඩාක් වෙලාවට අපිත් අර ලිප උඩ තියෙන මුට්ටිය වගේ අපි අපේ දුර්වලකම් ගැන අවබෝධයක් නැති වුණාම අපේ දුර්වලකම් හඳුනාගත්තේ නැති වුණාම අපි අනිත් මිනිස්සුන්ගේ දුර්වලකම් බොහොම ඉහළින් කතා කරනවා. ඒවා අපි හයිලයිට් කරනවා. මුසම්නාසේ කියනවා අපි හැම කෙනෙක්ම දුර්වලකම් එක ජීවත් වෙන මිනිස්සු. ඒ නිසා අපිට අයිතියක් නැහැ විනිශ්චය කරන්න. උන්වහන්සේ හැමතිස්සෙම අපිට ආරාධනා කරන්නේ අනිත් අය තේරුම් ගන්න. කොහොමද මං කෙනෙක්ව තේරුම් ගන්න? කෙනෙක්ව තේරුම් ගන්න තියෙන හොඳම ක්‍රමය තමයි මම මගේ සීමාවන් තේරුම් ගැනීම. මගේ සීමාවන් ගැන අවබෝධයක් නැති වුණාම තමයි මම අනිත් අයව වැරදියට විනිශ්චය කරන්නේ. සමහරක් වෙලාවට ගොඩාක් දුර්වලකම් වෙන පිරීලා හිටියම ඒ අයට වැඩිපුර අවශ්‍යතාවයක් තියෙනවා අනිත් අයගේ දුර්වලකම් හොයලා විවේචනය කරන්න. හැබැයි අපි ශක්තිමත් වෙන තරමට අපි මිනිසුන්ගේ දුර්වලකම් හොයාගෙන යන්නේ නැහැ. විවේචනයන් කරන්නට යන්නේ නැහැ. ස්වාමීන් වහන්සේ කියන්නේ අපි අනිත් අයට කරන දේ තමයි අපිට කවදා හරි ලැබෙන්නේ. විශේෂයෙන් මේ මානව සම්බන්ධකම් තුල ස්වාමීන් වහන්සේ ආරාධනා කරන්නේ අපිට පුළුවන් තරම් අනිත් අය අතර ශක්තිමත් මිනිසෙක් වෙන්න. ශක්තිමත් මිනිසෙක් වෙද්දී අපිට හිතා ගන්න බැරි විදියට මිනිස්සු අපිට ආදරය කරන්න, ගෞරව කරන්න ගන්නවා. අපි ගොඩාක් කට වහගෙන ඉන්න තරමට, නිහඬව ඉන්න තරමට අපිට තේරුම් ගන්නට පුළුවන්. තේරුම් ගන්න තරමට අපිට ගෞරව කරන්න පුළුවන්. ගෞරව කරන තරමට තමයි අපිට ආපස්සට ඒ ගෞරවය ලැබෙන්නේ. ස්වාමීන් වහන්සේ නිසා කියන්නේ ඔබ යම් මිම්මකින් මැන දෙන්නේද ඒ මිම්මෙන්ම ඔබටත් ආපසු මැන දෙනු ලැබේ කියලා. ස්වාමීන් වහන්සේගේ ආශිර්වාද ඉල්ලමු. අපි එකිනෙක එක්ක ගෙවන මේ ජීවිතය තුළ අපි මුලින්ම අපිව තේරුම් ගන්නට, ඉන්පසු ඒ අවබෝධය තුළ අනිත් කෙනාගේ ජීවිතත් තේරුම් ගන්නට අපි උත්සාහ කරමු. ඒ සඳහා ස්වාමීන් වහන්සේගේ ආශිර්වාද පතමු.